හැබැයි තව හිටියනම් මුන් වෙන කම්පැනියක් දාලා ඉවරලා ශ්‍රී ලංකන් එක ගන්න උන්ගේ නමට. ඒ කියන්නේ ඒ තරම් උන්ට සල්ලි තියෙනවා. 2012 වෙනකොට මිලියන 14000ක් පාඩුයි. 2013 වෙනකොට 19000ක් පාඩුයි. 2014 වෙනකොට මිලියන 21000ක් පාඩුයි. රාජපක්ෂලාට කොහෙද යන්න ඕනේ? වැසිකිළියට සිංගප්පූරුවට යන්න ඕන නම් ඒකටත් බල්ලෝ ගේන ස්විට්සර්ලන්තයට ශ්‍රී ලංකන් එකේ ගුවන් යානා තියා ඔන්න හෙරලියට ඉස්සර වෙලා හෙරලියගේ සහෝදරයා එළියට බෑලා. අර මයික් ටයිසන්ලා ඇවිල්ලා කෝ දැන් හොරු ඇල්ලුවද දැන් මාස 8ක් ගියා තාම හොරු දැන් කෑ ගහන්නේ නැහැ නේද? හිරේදි මැරලා යන්න. පණුව ගාලා හිරේදි මැරලා යන්න මුංග දාන්න ඕනේ. අයිබෝන් ඊයේ දවසේ අපිට හම්බුණා I think සතුටු වෙන්න පුළුවන් තවත් ආරංචි දෙකක්. ඒ ආරංචි දෙකෙන් එකක් දැන් ඔයගොල්ලෝ දන්නවා මේ කතා කරන්න යන්නේ මොකද්ද කියලා. හැබැයි තව ආරංචියක් තියෙනවා. ඒක තමයි වටිනාම ආරංචිය. මොකද මේකේ හිටියා අපේ දේශපාලන මේ අපි දැකපු දේශපාලනේ අර පැත්තට මේ පැත්තට තමන්ගේ පත්තාස් භාගය කොයි විදිහටද දෙන්න ඕනේ ඒ ඕන විදිහකට දෙන්න පුළුවන් જાතිය පොරක් හිටියා ඇමති වෙලා. හැම ආණ්ඩුවකම ඇමතිකමට හැම ආණ්ඩුවකම ලොකු කෙරුමක් විදිහට වැඩ කරපු මිනිහෙක් තමයි රාජිත සේනාරත්න. මේ දීවර වරාය නීතික සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේව අත්අඩංගුවට ගන්නවා අල්ලසෝ දූෂණ විමර්ශන කොටාසේ අරගෙන ඉවරලා උට අප ලැබෙනවා. අප ලැබෙන්නේ උගේ වයස ගැන සලකලා. ඒකට අමතරව සතුටු හිතන කාරණාව තමයි මේ රාජිත සේනාරත්න කියන මේ ත්‍රාඩ දේශපාලඥයව මේ සැකකාරයෙක් විදිහට නම් කරනවා අල්ලසෝ දූෂණ කොමිසම. ඉතින් මේ කතන්දරේ මොකක්ද කියලා ඔයගොල්ලන්ට පොඩ්ඩක් කිව්වොත් මේක හේතුව දැන් මේ හේතු ගොඩාක් තියෙනවනේ. එකෙක්ව එළියට ගත්තන් පස්සේ ඌව හොදලා ගත්තන් පස්සේ උගේ තියෙනවා naনা ප්‍රකාර જાතියේ හොර මගඩි. මුගේ මේ හොර මගඩිය මේකේ එක තමයි මේ කිරින්ද වරායේ වැලි හොදලා විකුණන්න කොරියන් කම්පැනියකට බාර දෙනවා. ඒ කොරියන් කම්පැනියෙන් රුපියල් 300ක මුදලක් එක මේකට ගෙවන්න රජයට ගෙවන්න කැමැත්ත වෙනවා ඇග්‍රි වෙනවා. ඒකට අනුකූලව ඒකට කැමැති වෙලා මේ ව්‍යාපෘතිය උන්ට බාර දෙනවා. හැබැයි ඊට පස්සේ රාජසේනාරත්න කියන මේ අහිංසක එහෙම නැත්නම් මේ නේද ඒ ව්‍යවසායකයා එහෙම නැත්නම් ඒ බිස්නස් කාර්යය ගැන දුක හිතිලා රටට රුපියල් ලක්ෂ 262ක මුදලක් එයා සමාන මුදලක් රටට පාඩු කරා කියලා රජයට පාඩු කරා කියලා තමයි මේ කතන්දරේ ඉන්නේ. හේතුව තමයි කිරින්ද වරායේ ඒගොල්ලොන්ගේ ඇග්‍රීමන්ට් එක තිබිලා තියෙන්නේ මේකට රුපියල් 300ක් රජයට ගෙවන්න ඕනේ. අනිත් සියලු පහසුකම් උන් සපය ගන්න ඕනේ. හැබැයි රාජසේනාරත්න කියන මේ නේද හිත පිච්චිච්ච මිනිස්සයා රජයට අයිති වැලිගොව්වා වරායේ තියෙන ඒ නෞකාව ඒ වගේම අනිත් පහසුකම් සලසලා දීලා තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි එකක් වෙලා තියෙනවා. කොහොම හරි රාජසේනාරත්නවත් ඔන්න එළියට ඇදලා තියෙනවා වැඩේට. මේ තව ඉන්නවා හොඳේ. තව අමතක වෙච්ච ෆයිල් තියෙන තව ගොඩක් අය ඉන්නවා. ඉතින් ඒක නිසා සතුටු හිතන එක කාරණාවක් ඒක. අනිත් කාරණාව තමයි අපි දැන් දකිනවා අර කේලිය පරම්පරාව එතකොට අනිත් පරම්පරාවල් මේ ඔක්කොම එකව වෙලා අර පෙරහැරට සෙට් වෙන ගමන් ඉන්නකොට හැමෝම බලනවා රාජපක්ෂ පරම්පරාව කෝ කියලා. රාජපක්ෂ පරම්පරාවෙන් පළවෙනි එක නේද හෙරලිය ඒ කියලා ලක් බලාපොරොත්තු වෙ හිටියා. ඔන්න හෙරලියට ඉස්සර වෙලා හෙරලියගේ සහෝදරයා එළියට බෑලා. කියන්නේ නේද හොමසෙල්ලන් එළිවෙන යාමෙට තාම එළි වෙලා නැහැ. ඉතින් කියන්න තියෙන්නේ මේ ශ්‍රී ලංකන් එකේ හිටපු සභාපති ශ්‍රී ලංකන් එක පාලනය කරපු කියන්නේ ශ්‍රී ලංකන් එක පාලනය කරලා රාජපක්ෂලට පාලනය අරන් දීපු. එහෙම නැත්නම් රාජපක්ෂලාගේ පාලනය රාජපක්ෂලට කොහෙද යන්න ඕනේ? වැසිකිළියට සිංගප්පූරුවට යන්න ඕන නම් ඒකටත් පහසුකම් සලසපු. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැන් ගෙදර ඉන්නකොට කඩේට යන්න ඕන නම් අර මේ යන්න ඕන නම් නේද? බයිසිකලේ හරි එහෙම නැත්නම් මෝටර් සයිකලේ හරි එහෙම නැත්නම් තමන්ට තියෙනවා නම් කාර් එක අරගෙන යන්නේ.
එයා සමානව මේගොල්ලන්ට තිබිච්ච ආතල් එක තමයි ගියා ෆ්ලයිට් එකක් ගත්තා තමන්ගේ ගමන ගිහිල්ලා ආවා. අපිට මතකයි මේ කතන්දරේ කියනකොට අපිට මතක වෙනවා නේද? අර එකපාරක් මේ මහින්ද රාජපක්ෂ මේ ශ්‍රී ලංකන් එක දැන් ශ්‍රී ලංකන් මෙහෙමනේ මහින්ද රාජපක්ෂ කියන්නේ සිංහල බෞද්ධ පළවෙනි එකක් රට දෙකක් රට තුනක් රට හතර පහක් රට කියලා වෙලා මිනිස්සුන්ට එකක් පෙන්නලා මිනිස්සුන්ගේ අර බ්‍රේන් එක වොෂ් කරලා. ඒ කියන්නේ තමන් මේ තරම් රටට කැමති රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ඉන්න කෙනෙක් කියලා කතා කරලා මේ මීන් ලංකායක චන්ද්‍රිකාගේ කාලේ එමිරේට්ස් එකට දීලා තිබිච්ච එක ලංකාවට පවර ගත්තා. ලංකාවට පවරගෙන පත් කරපු එක තමයි මේ නිශාන්ත කියන්නේ. ඇන්තනි නිශාන්ත වික්‍රමසිංහ ව්‍යාත් වික්‍රමසිංහෙත් තමයි. හරිද? හැබැයි නනිල් ගෙනෙන්නේ හොඳේ. වික්‍රමසිංහෙත් තමයි. එතකොට මේකේ මම පොඩි කතාවක් තියෙනවා මට මතක් වෙච්ච නිසා මේක කියලා ඉන්නම්. මේ මීන් ලංකාවේ ශ්‍රී ලංකන් එක එමිරේට්ස් එකෙන් ගලවන්න හේතුව ඔයගොල්ලන්ට මතකද දන්නේ නැහැ. එක කාලයක මං හිතන්නේ 2008ට එහින් නෑ 2010 විතර කාලේ මහින්ද රාජපක්ෂලා සංචාරකට එංගලන්තේ ගිහිල්ලා ඉන්නකොට මේ එමිරේට්ස් එකෙන් ඉල්ලනවා මේ ෆ්ලයිට් එකක්. දැන් අපි දන්නවනේ සාමාන්‍යයෙන් ෆ්ලයිට් ඒගොල්ලෝ ගමනක් බිමනක් රාජතාන්ත්‍රික හරි පෞද්ගලික හරි යනකොට සෑහෙන මුළු පිරිවරම අරගෙන යන්නේ. ඒ පිරිවර අරගෙන යනකොට ඒ තනි ෆ්ලයිට් එක ඒගොල්ලන්ගේ වෙලා තමයි යන්නේ. අර බස් එක අරගෙන අපි කතරගම යනවා වගේ තමයි. ඔය යෝජනාව මීන් එමිරේට්ස් එකට කරායින් පස්සේ එමිරේට්ස් එකකින් මේක ඒ කියන්නේ මේක එහෙම කරන්න බෑ කියලා කිව්වන් පස්සේ තමයි මේ ಜಾති මාමකත්වයේ මහින්ද රාජපක්ෂට ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා අපේ රටට තියෙන දේවල් වෙන රටකට දෙනවට වඩා මේක අපේ රටට ගන්න ඕනයි කියලා ඔන්න ගත්තා. මේකේ පොඩි ගනුදෙනු ගාලකුත් තියෙනවා. මම ඒකත් පොඩ්ඩක් කියලා ඉන්නම්. ඔයාලන්ට මෙතෙන්ටම මේ මතක් කරගන්න පුළුවන්. 2008 ඩොලර් බිලියන රුපියල් බිලියන 9.3ක් ලාභ ලැබපු මේ ශ්‍රී ලංකන් එක තමයි මේ ධන ගැස්සෙව්වේ මේ වික්‍රමසිංහලා එකතු වෙලා. රාජපක්ෂලා මේ නිශාන්තලා එකතු වෙලා මේ ධන ගැස්සුවේ බිලියන් 9.3ක් බිලියන් හොඳේ මිලියන නෙමෙයි බිලියන 9.3ක් ලාභ ලැබපු ආයතනයක්. ඊට පස්සේ එකක් කියලා ඉන්නම්කෝ 2012 වෙනකොට මිලියන 14000ක් පාඩුයි 2013 වෙනකොට 19000ක් පාඩුයි 2014 වෙනකොට මිලියන 21000ක් පාඩුයි. කොහොමද කතන්දරේ? එතකොට අර ලාභ ලැබපු ආයතනයක් මූ අරගෙන අවුරුදු 3ක් යනකොට මිලියන 21000ක් ඒ අවුරුද්දට පාඩුයි. ඒතර ඔක්කොම එකතු කරලා ගත්තාන් පස්සේ 30යි 45ක් විතර පාඩුයි. මිලියන. එතකොට බලන්න මේගොල්ලන්ව තමයි මේ කියන්නේ දැන් මේගොල්ලන්ව පත් කරේ කියන්නේ මේ අහවල් එකටවත් පත් කරා නෙමෙයි කිසිම සුසුකමක් තියෙන දැන් කතන්දරේ හැටියට අපිට ආරච්චි හැටියට අඩුම ගානේ නිකන් මේ නේද අර කාර් සේල් එකක් කරන්නවත් සුසුකමක් තියෙන මිනිහෙක් නෙමෙයි මේ නිශාන්ත වික්‍රමසිංහ කියලා කියන්නේ. හැබැයි නම්බර දෙකනේ රටේ නම්බර දෙකනේ. එක තමයි මහින්ද රාජපක්ෂ දෙක තමයි සිරන්ති රාජපක්ෂ. හරිද? සිරන්ති නම්බර දෙක වෙනකොට සිරන්තිගේ සහෝදරයා දෙකමාර වෙලා තමයි මේවට එක්ක වුණේ. කියන්නේ තමන්ගේ පවුලේ ඉන්නේ උන්ව මේ ඔක්කට ඔක්කොම දාගෙන පටලෝගෙන මේකේ තියෙන දේවල් හුරිරි මාංශ හූරා කාලා මේවා ධනගස්සන තැනට වැඩ කරේ මේ රාජපක්ෂලා. දැන් කවුරුත් කතා කරන්නේ නැහැ නේද? හුරුවල් යනවද කියලා මේ ඊපෙර ඇහුණාද කොහොමද? නිවුස් වලටවත් ඔයවත් තිබුණාද නිකන් අර මයික් ටයිසන්ලා ඇවිල්ලා කෝ දැන් හුරු ඇල්ලුවද දැන් මාස 8ක් ගියා තාම හුරු දැන් කෑ ගහන්නේ නැහැ නේද? ඒ කෑ ගහන්න විදිහක් නැහැ. දැන් කෑ ගහලා වැඩක් නැහැ. දැන් බඩු බනිස් වෙලා තියෙන කෑ ගහන්නේ උන්ටත් බඩු බනිස් දෙකින් ඉන්නවා කියලා සෙට් වෙලා තියෙන්නේ. ආරංචි ඇවිල්ලා තියෙන්නේ. මේ රාජිතලා එනවා වගේ. ඉතින් මෙන්න මේ වගේ පාඩු කරපු එකෙක් තමයි මේ අද ඊයේ වෙනකොට අල්ලාසෝ දූෂණ කොමිසමෙන් අත්අඩංගුවට අරන් තියෙන්නේ. මට මොකද මතක් කරන්න උනා කලේ සමහර විට මේවා අමතක වෙලා ඇති ඕගලන්ට මේ අක්කු මොනවද කරේ අයියෝ මේ සිරන්තිගේ සහෝදරයව ගන්න තරම් මොකද්ද මේ නේද හැමෝම කියන්නේ නේද ගත්තු ගමන් කියන්නේ මේ වෙලාව දේශපාලන පලි ගැනීම මේගොල්ලෝ ආවා දැන් රාජපක්ෂලගෙන් පලි ගන්නවා මේ ඕගොල්ලන්ට එන්නේ ඒ අයිඩියා එකකින් ඒ සිතුවිල්ලෙන් ඉන්න අයට මතක් කරලා දෙන්න තමයි මේ ලාභ පාඩු ටික පොඩ්ඩක් මම මතක් කරේ ඕගොල්ලන්ට
මෙන්න මෙච්චර පාඩුවක් තමයි මුන් මේකට කරලා තියෙන්නේ. එතකොට අපි දන්නේ නැහැ අල්ලාසෝ දූෂණ විමර්ශන කොමිසමෙන් මම හිතන්නේ කාරණා 3කට චෝදනා 3කට තමයි මේ අත්අඩංගුවට ගන්න තියෙන්නේ. අපි දන්නේ නැහැ මොනවද මේ කාරණා කියලා. හැබැයි මේවත් කාරණා තමයි. මේවත් කාරණා තමයි මේ තරම් ප්‍රමාණයක් පාඩු ලබලා රට ගෙනියන්න කියන්නේ ශ්‍රී ලංකන් එක අරයි යන්න බැරි තරමට ගෙනල්ලා නැත්තටම නැති කළා දැම්මේ මුන්ගේ පාලනයේදී තමයි. මුන්ට මේක ඌමනා කළෙත් මේක කරන්නම තමයි. හැබැයි තව හිටියනම් මුන් වෙන කම්පැනියක් දාලා වෙලා ශ්‍රී ලංකන් එක ගන්න උන්ගේ නමට. ඒ කියන්නේ ඒ තරම් උන්ට සල්ලි තියෙනවා. හරිද? ශ්‍රී ලංකන් එක වෙන රටක මොකක් හරි එකක් කටලොලි වෙලා කම්පැනියක් පටලොලි වෙලා ඒ හරහා ශ්‍රී ලංකන් එක උන්ට ගන්න පුළුවන් තත්යකට උන් ආ. මොකද අපිට මතකයි බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිනකොට මං හිතන්නේ අර තියෙන ණය ඔක්කොම රජයට පවරගෙන කාට හරි දෙන්න කතාවක් ගියා. මගේ මතකේ හරිනම් බැසිල්ගේ කාලේ තමයි ඔකුනේ. මං හිතන්නේ රනිල්ගේ කාලේ නෙමෙයි බැසිල්ගේ කාලේ නේකට තමයි ඔක් කරේ. ඒකත් සමහර විට ඒ පොයින්ට් එකක් වෙන්න පුළුවන්. රටේ වාසනාවට මොකක් හරි හේතුවක් උඩ ගෝඨාභයට පයින් ගහලා එලවලා රනිල් වික්‍රමසිංහ කොහොම හරි ඒකට පටලවිලා අන්තිමට ඡන්දයට ආවයින් පස්සේ NPP ආණ්ඩුවක මේ විදිහට පත් වෙලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති අපි මොකද්ද මේ කියන්නේ NPP ආණ්ඩුවක පත් වෙච්ච ගැන අපි දකින සුබ සිහිනිය මොකද්ද කියලා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති. නැතුව මේ අපිට කාටවත් කඩේ යන්නවත් කාගේවත් මුක්ති හොදන්නවත් අපිට කිසි උමනාවක් නැහැ. මේ වගේ කියන්නේ චිචි බබාලගේ බල්ලෝ ගේන ස්විට්සර්ලන්තයට ශ්‍රී ලංකන් එකේ ගුවන් යානා යවපු රටක් මේක. කියන්නේ මේ ශ්‍රී ලංකන් කොඩියේ යටතේ දුවන ශ්‍රී ලංකන් එක මේක ඇවිල්ලා පෞද්ගලික ආයතන නෙමෙයිනේ. මේක ඇවිල්ලා රටේ තියෙන එකම ගුවන් යානා. right? මේකේ ගුවන් යානා බල්ලෝ ගේන ස්විට්සර්ලන්තයට යවපු රටක් මේක. දැන් කියනවා මේ දැන් නිකන් කියනවා චීචීව ගත්තම එමය අරයව ගත්තම දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ඇන්තනි නිශාන්ත වික්‍රමසිංහ කියන වයෝවෘද්ධ මිනිස්සයා හරිද නාකි හම්පඩියෝ තමයි රට කෑවේ. මුන් ඔක්කොම වට වෙලා ලෝකෙ කන්නේ මේ නාකි හම්පඩියෝ තමයි තාමත්. ඔයගලන්ට පේනවා ඇති රුසියා මේ යුද්ධය හරහා ඔයගොල්ලෝ දකින්න ඇති මේ නාකි රැළ එකතු වෙලා රට ලෝකෙට කරන දේ මේහා සමානම දෙයක් තමයි රටට කරේ මේ නාකි 70 එකතු වෙලා. ඉතින් ඒක නිසා දැන් දේශීයාච්චිට වෙච්ච දේ තමයි දැන් අවුරුදු 90 ගණක් වෙලා දේශීයාච්චිට දැන් හැරමිට්ටෙන් යන කාලේ හරි අමාරුවෙන් ගෙදරට වෙලා තෙල් බේත් ටිකක් ගාගෙන ඉන්න වෙන කාලේ මේවට මුණ දෙන්න නඩු වලට යන්න සිද්ධ වුණේ මුන්ගේ පුත්තු මුන්ගේ උන් කරපු හේතු නිසා. දැන් නිශාන්තටත් වෙලා තියෙන්නේ වයස වුණත් පපුවේ පණ තියෙනවා නම් මේවට ගිහිල්ලා මුණ දීලා රට වෙනුවෙන් රටට යුක්තිය ඉෂ්ට කරන්න ඕනේ. ඒක නිසා හරිම සන්තෝසයි පුදුම සන්තෝෂයක් තියෙන්නේ. දැන් ඔන්න පළවෙනි මිනිහා හෙරලියට ඉස්සර වෙලා නිශාන්ත වික්‍රමසිංහ ඇතුළට යන්න සූදානම් වෙලා. ඉතින් ඒක නිසා ලයි බලන් ඉන්න හැමදාම උදේට බලන්න කවුද ගන්නෙ. ඒ වගේම මේවට මොනවද වෙන්නේ මුංග දාන්න ඕනේ ඇතුළට හිරේදි මැරලා යන්න. පණුව ගාලා හිරේදි මැරලා යන්න මුංග දාන්න ඕනේ ඇතුළට. ඉතින් ඒක නිසා මහන්සි මුන්ට බැලලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා පොලිටික්ස් channel එකත් එක්ක. අපි කතා කරමු රටේ අනාගතය සුබවාදීව දකින්න විදියට අපි හැමදාමත් කතා කරමු. එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ජය වේවා. සිල්වා.